Taman samudaya diyoya. Ye samudaya kudu tibuni. Evi chanda maludaya pa kudu pilihan karmate adagasi. Kuduhan se kuduwe abadi medya manina unseka. Kuduhan se kuduwa guru devi apa vinasha mangalade. ඔබට කිසි ගණනක් නැද්ද යසුත් උන්වහන්සේ අවදීදී සුලද අරණය කොට නිශ්ශබ්දව නිශ්චලකායි මුහුදට අනකලසේ සුලද නැවතී මහා නිශ්චලතාවයක් නිය උන්වහන්සේ කතා කළේ ඔබ ඔය තරම් ප්‍රියවන්නේ මන්ද තවම ඔබට ඇදෙන්න නැද්ද යසුත් මහා විහිදියේ හැලෙන්නේ මේ කවරේද සුලද සහ මුහුද පවා උන්වහන්සේ දීපල් වන්නේ යයි එකිනෙකාට දීප සුවිශේෂ වාක්‍යයේ ඔබ
ඒ අයගේ විශ්වාසය උදලා බලන්න. ඇත්තටම පුළුවන් මේ අයට උනාට ඇතුලෙන් යනකොට උනා මං ගැන විශ්වාසයෙන් ඉන්න පුළුවන් කියලා උන්වහන්සේ බලනවා. ආබ්‍රහම් යාමනන්ද ආබ්‍රහම් පටන් ගත්ත විශ්වාස. හැබැයි ආබ්‍රහම්ව උන්වහන්සේ පරීක්ෂා කරලා බලනවා. දෙන්න බැරි දෙයක් ආබ්‍රහම්ගේ ඉන්නවා තමන්ගේ එකම පුතාව ඉන්න. ජෝබි කතාව දිනන ජෝබෝ ධර්මිෂ්ඨ මිනිස්සේ කාටවත් විහාරයක් කරන්නේ නැති මිනිස්සේ දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සේ ජෝබ්ගේ නෞකාවට කන්ද මාරුදයක් සමන ඔහුගේ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ උරගා බලනවා. ඒ අපේ විශ්වාසය උරගා බලනවා නම් අභියෝග හරහා යති ජීවිතේ සැලෙන්නේ නැතුව ඉඳ අපි ඉගෙන ගන්න ඕනේ. එකම විශ්වාසයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. ප්‍රශ්නෙකට එක විදිහකට ප්‍රශ්න නැතිකොට තව විදිහකට ආත්මා කඩන්න බෑ. සල්ලි දිනකොට සැප දිනකොට එක විදිහකට දුක දැනෙනකොට තව විදිහකට දෙවියන් අදහන්න බෑ. සැප දිනකොට දෙවියන් අමතක කරලා දුක දැනෙන්නේ පල්ලියට දුවගෙන එන එක ආත්ම පාරිභෝගික වාදයට යටපත් කිරීම. දුකේදී සැපේදී වාසනාවේදී අවාසනාවේදී තමයි අපි දෙවියන්ට ආදරේ දක්වනවා කියලා පොරොත්තු වෙන්නේ. සතිලාග්‍රහව අපිට කිසිදේ පොරොත්තුමයි. වාසනාවේදී අවාසනාවේදී ලෙඩුකේදී සුවසතේදී විශ්වාසවන්ත වෙන්න. දෙවියන් වහන්සේ අපි වෙනස් කරන වහන්සේ වෙනස් වෙන්නේ. ඔන්න මොකද උනේ දැන් මේ වුණාට තමයි මේ ගෝලෙක කලබල ඇත්තයි ඕනගේ කලබල ඒ කෑගහනවා ස්වාමීන් වහන්සේ පේන්නේ නැද්ද ගුරු දෙවියන් පේන්නේ නැද්ද මේ ඔරුව ගිරෙන්න යනවා හැබැයි වහන්සේ නීති මෙත්ත මාලිකාවසේ සැපට නීති මේ වහන්සේ අපිට සමහර වෙලාවට ජීවිතයේ අභියෝග අපිව සහිත කරද්දී අපි දෙවියන්ට පොර දාලා ඈ ගහලා අපේ වේදනාව අපේ දුක අපේ ප්‍රශ්නය අපේ අසනීපය අපේ අරුමුදේ කියනවා. හැබැයි කොච්චර කිව්වත් සමහර වෙලාවට උන්නාන්සේට ඇගෙන්නේ නෑ වගේ. අපි දුවාන කරනවා පාර වෙනවා. සමහර වෙලාවට ස්ථානවලට යනවා. සමහර වෙලාවට අපි දුෂ්කර ක්‍රියා කරනවා, මර්ධන ක්‍රියා කරනවා. මේ දෙවියන් වහන්සේ දීවි වගේ. ඇහෙන්නේ නෑ වගේ. උන්වහන්සේට මගේ දුක දැනෙන්නේ නෑ වගේ. උන්වහන්සේ ඇයි විතරක් මගේ දුකට විතරක් අසංවේදී කියලා මම අහන්නට ගන්නවා. සමහර වෙලාවට මේ වෙලාවට යක්ෂ ඇවිල්ලා පරීක්ෂා කරලා අපිට කියන ඔය දෙවියන් දෙවියෝ ඇති බලන්න ඕගලගේ සමිදාන වහන්සේට ඇහුනේ නැත්තේ මේගොල්ලන්ගේ අඳුනාව මේගොල්ලන්ගේ ඇගැසීම නෙවෙයි ඡන්දමානස ඔය තරම් අයියේ රැළ කරකවලා අර නෞකාවට ගහද්දී සටපට ගාලා රුවල් විවිධා යති උන්වහන්සේ ඒක ඇහුනේ නෑ උන්වහන්සේ වීදි හැබැයි මේගොල්ලෝ ගහනකොට මේගොල්ලන්ගේ වේදනාවේ අනේ යෝගාලේ උන්වහන්සේ ඇහිලා උන්වහන්සේ ඇහැරෙනවා. සමහර වෙලාවට අපි හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ අසංවේදී කියලා. නෑ උන්වහන්සේ හරිම සංවේදී. උන්වහන්සේ වෙන දේවල් වලට අසංවේදී වුණත් මගේ වේදනාවේ යෝගාලේ උන්වහන්සේට අනිවාර්යෙන්ම සමීපයි. උන්වහන්සේ නැගිටලා මාව බේර ගන්නවා. ඕන කරන්නේ විශ්වාසය. ඕන කරන්නේ විශ්වාසය.
දැන් මේ ගෝලයට මොකද උනේ? විශ්වාසය අඩු වෙලා එතෙන්ට රිංගුවා බය. විශ්වාසය අඩු වෙලා විශ්වාසය වියකිලා ඒක තුනී වෙලා දීන වෙලා ඈතට යද්දී මෙන්න එනවා බය. රහත්ිය කීදී මිනිස්සුන්ව බය වුණාම මිනිස්සු ඕන දෙයක් කරනවා. අර ඊයේ ගිහින් යනකොට අපි ඕන පරණයක් හරි කමන්නේ එල්ලෙන්න අපි ඒක එල්ලුවේ. ඇයි දැන් එල්ලෙන්න යන්නේ? උන්වහන්සේ ගෝලයන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබට තවමත් විශ්වාසය නැද්ද? ඔබ පියවන්නේ ඇයි? ඉතින් බයිබලයේ සාරාම උන්වහන්සේ පොළොව දෙනවා පියවන්න. යෙසායා 42 පරිච්ඡේදයේ පියවන්න. ඉරිමැදින් යන්න මහා ජලකඳ මැදින් යන්න මම ඔබ අතේ ඉන්නවා. උන්වහන්සේ ප්‍රතිඥාව දුන්නා. අපි මේ ක්‍රිස්තියානි කරන්නේ පරිලෙට ගෙනල්ලා අපේ නගරේ කුරුසේ ඇඳපු දවසේ උන්වහන්සේ අපේ ආරක්ෂාව බාර ගත්තා. එහෙනම් මේ නොවන්නේ කියන මේ ප්‍රතිඥාව සකිලා උදාන ජීවිතේ මොන අභියෝග හමුවේ හරි ඔබ යනකොට අමතක කරන්න එපා. දැන් ඊළඟට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ විවාහය අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. කවදාවත් යාඥාව අමතක කරන්න එපා. ජපමාලය අතාරින්න එපා. සක්‍රමයේ කවදාවත් මඟ හරින්න එපා. ඔබට වරදින්නේ නැහැ. ආමෙන්. දසකිලාස් ආමුදාර ඔබ එළියකට මෙහි සාමසභා සේවකයන් හා සමූහයන් ඉදිරියේදී ඔබ දෙදෙනාට ප්‍රේමී ස්වාමීන් වහන්සේ විසින් තහවුරු කර සවිමත් කරනු ලබන දේශය ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය ඉතා බෙහෙවින් ආශිර්වාද කරනසේක. දැනටමත් උන්වහන්සේ සුදෝක සාධස්නාපනයෙන් ඔබ අභිෂේක කොට ඇත්තේ ඔබ දෙදෙනා අතර නැසී පවත්නා හිතවත් බවකින් යුතුව විවාහ ජීවිතයේ යුතුයම් විශේෂ සිදු කරනු පිණිස විශේෂ ප්‍රසාද විධානයක් මගින් දැන් ඔබ වහන්සේ ඔබ පොහොසත් කරනසේක සවිමත් කරනසේක. එබැවින් මේ දේව ජනතාව ඉදිරියේදී ඔබගේ අදහස් පළ කරන පිණිස මම ඔබ විමසන්නේ. මිනිස් මේ පැමිණියේ ඔබගේ හෘදයාංග නිදහස් කැමැත්තෙන්ද? මෙතන සිට ඔබගේ මුළු ජීවිත කාලය තුළදීම ස්වාමි පුරුෂයා සහ භාර්යාවක වශයෙන් එකිනෙකාගේ ප්‍රේමය ගෞරවයක් දක්වනවාද? දෙවියන් වහන්සේ ඔබ ලබන දරුවන් ප්‍රේමයෙන් යුතුව බාරගෙන ක්‍රිස්තුන් වහන්සේ ආශිර්වාද ස්වභාවයේ ධර්මය අනුව ඔබ නැතිදරි කරනවාද? විවාහය ඇතුළත් වී ඔබගේ කැමැත්ත බැවින් දැන් ඔබගේ දකුණු අත්විතර දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ ස්වභාව ඉදිරියේදී ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. අවාසනාවක් කලින්ද යුදකේදී සහ සූත්‍රකේදීද ඔබ විශ්වාසවත් වන්නට මගේ මුළු ජීවිත කාලය තුළදීම මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. උදාහරණ ඔබ මගේ ස්වාමි පුරුෂයා ලෙස බාර ගනිමි. වාසනාවක් කලින්ද අවාසනාවක් කලින්ද කිසිම සුසුකීද විශ්වාසවන්ත වන්නට शुद्ध स्वभाव इतिहास प्रकाश स्वामी
වහන්සේ උන්වහන්සේගේ යහපත් කමින් ඔබගේ අධිෂ්ඨානය සවිමත් කරන සේක්වා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ දෙපොළ සපුරා දන සේක්වා දෙවියන් වහන්සේ කළ දෙය මිනිසා වෙන කළ යුතුය. අන්‍යෝන්‍ය ප්‍රේමී ආයතන කමේ සංකේතයක් වශයෙන් ඔබ හුවමාරු කරගන්නා මේ බුදු සහමාලය ස්වාමීන් වහන්සේම ආශිර්වාද කරන සේක්වා. වචනයෙන් සහ දේව ප්‍රසාද කරන කලින් නිරන්තරයෙන් පෝෂණය